ආයුබෝවන් භයානක කුතුහලයයි ත්‍රාසයයි පිරුණු ශබ්දයකුත් එක්ක පෙන්වන්න හදන දේ ඔයාව බය කරන්න හිතාගෙන නම් නෙමෙයි. ඒත් මේකට බය වෙන්න ඕනේ නෑ කියලා කියන්න පුළුවන් කමකුත් නෑ. මොකද්ද මේ? මේ තමයි මට අහම්බෙන් දැක ගන්න ලැබිච්ච මගේ කැමරා කාචයේ සටහන් වන අපාය පිළිබඳ සංකල්පය යථාර්ථයක් කරපු අවස්ථාව. මේ අපායේ තියෙන කටිඹුල් ගහ ගැන අපි කවුරුත් අහලා තියෙනවනේ. මේ තියෙන්නේ වැරදි කරුවන්ව කටිඹුල් ගහේ නග්ගන අවස්ථාවක්. කුක්කරවතී නරකය නැත්තම් කුක්කරවතී අපාය තමයි මේ විදිහට හදලා තියෙන්නේ. කොහොම වුණත් මේ අපූර්ව නිර්මාණයේ පිටිපස්සේ තියෙන කතාන්දරය ගැන හිතලා බලන්න. ඒ වගේම කුඩා දරුවන්ටත් මේ ගැන පෙන්නලා යහපත් පුරවැසියෙක් වෙන්න කියලා දෙන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ විතරක් නෙමේ මේ ස්ථානයේ බුද්ධ ප්‍රතිමාවල විවිධ ඉරියව් නැත්තම් මුද්‍රා විදාපාන සිව්මහල් නව විහාර මන්දිරයක් ඉදිකිරීමටත් මේ විහාරස්ථානයේ කටයුතු කරලා තියෙනවා. අපිට කොතනකින්වත් ලේසියෙන් බුද්ධ ප්‍රතිමාවන් වල විවිධ ඉරියව් එකම තැනකින් බලා ගන්න තියෙන අවස්ථා ඉතා විරලයි. මේ සිව්මහල් නව විහාර මන්දිරේ මුලින්ම දකින්න ලැබෙන්නේ සමාධි මුද්‍රාවෙන් යුත් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ ප්‍රතිමාවක්. අතීත නිර්මාණකරුවන් ආගමික උත්තරීතර බව පෙරදැර කරගෙන මහා ගිරි හිසක මහා පව්වක තමන්ගේ හිතේ ඇඳුණු බුදුරුව නිර්මාණය කළා. විශාල වනාන්තරයක ආරාම නිර්මාණය කළා. හුදකලා පාළු ගල් ගුහාවල ලෙන් විහාර නිර්මාණය කළා. ජන ශූන්‍ය වෙච්ච මහා වනාන්තර වෙනුවට ජනතාවට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් මේ වගේ තැනක මේ නිර්මාණ කර තිබීම හරිම අපූර්වයි.
ඒත් එක්කම මේ අලංකාර වනරොද තුල සියලු කටයුතු නිම කර තිබෙන්නේ එහි අලංකාරත්වයට හා ගස්වැල් වලට කිසිදු හානියක් නොකොට වීම විශේෂත්වයක්. එකල වේළුවනාරාමයේ වැනි සුන්දර ආරාම තියෙන්නට ඇත්තේ මෙහෙමයි කියලා හිතාගන්න මෙතනට ගිය කෙනෙකුට හිතෙන එක පුදුමයක් නෙමෙයි. ඒ තරම්ම සුන්දර ශාන්ත නිවුණු පරිසරයක් මේ ස්ථානයේ තිබෙනවා. මේ විහාරස්ථානයට ගොඩවෙච්ච අද දවසේ විහාරස්ථානයේ කටින පින්කම යෙදිලා තිබුණා. කොළඹ පළාත්වල වගේ අලියතුන් මෙහි නොවුනත් මේ ගමේ පිරිස තමුන්ට හැකි අයුරින් ලස්සනට මේ පින්කම සිද්ධ කරනවා. මේ තියෙන්නේ විහාරස්ථානයේ ආසනයේ දැක ගන්න හම්බෙච්ච සුන්දර දර්ශනයක්. ෆ්ලෙමින්ගෝස් කුරුල්ලන් විශාල රංචුවක්. අනුරාධපුර තන්තිරි මලයේ මාර්ගයේ ඔයා මඩුවට නුදුරින් පිහිටා තියෙන වන්නි හැල බෑව කියන ප්‍රදේශයේ තමයි මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ. මේ විහාරයේ නම
කලින් තිබිලා තියෙන්නේ සිරි බෝධි රුක්කාරාමය කියලයි. ඒ නම වෙනස් කරලා දැන් පවතින අලංකාර විහාරස්ථානයේ ඉදිකළ නිර්මාණකරුවා ගැන වචනයක් නොකියාම බෑ. ඒ තමයි සුවහසක් සිත් පහන් කරන දුටුදුටුවන් සිත් ඇදගන්නා බෞද්ධ සිද්ධස්ථාන තුනක් නිර්මාණය කළ ශාස්ත්‍රපති අලුත්ජම බෝගමුවේ සද්ධාරන්සි හිමිපාණන්. උන්වහන්සේ ගුණ නැණින් මෙන්ම නිර්මාණශීලීත්වය අතිනුත් පිරිපුන් හිමිනමක්. මේ විහාරස්ථානය වසර 40කට වඩා පැරණි එකක්. ගොවිතැන සිය ජීවනෝපාය කරගෙන ජීවත් වන පවුල් 175ක් විතර මේ විහාරස්ථානයේ අවට සිටිනවා. ගරා වැටෙමින් තිබුණු මේ විහාරස්ථානය වනපෙතත් එකලු කරලා දෙවුරමත් මවලා සුවහසක් බෞද්ධ ජනතාවට වන්දනීය පූජනීය බිම්කඩක් සිරි සම්බුද්ධ ප්‍රතිමාලංකාර විහාරය කියන අලුත් නමකින් වන්දනාමාන කරන්න දායාද කළා. උන්වහන්සේ මේ සියලු කාර්යයන් සිදු කරන්නේ සදහවතුන්ගෙන් ලද පුණ්‍යාදාර හා උන්වහන්සේගේ පිරිවෙන් සේවාවෙන් ලද මුදල් වලිනුයි. ඉතින් ඔයාලත් අනුරාධපුරයේ තන්තිරිමලය මාර්ගයේ පිහිටාලා තියෙන මේ අලංකාර පුදුබිම දැක බලාගෙන තන්තිරිමලයේ සිද්ධස්ථානය වෙත යන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මේ වටිනා වීඩියෝ අරන් එන channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පොන්චි ඉල්ලීමක් කරනවා. ගිහින් එන්නම් සුබ දවසක්.